ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ පාන් කන්න පුළුවන් රසම රස ස්නැක් එකක්. ඉතින් ඔයාලට මේකට හවස ටී ටයිම් එකට හදලා බලන්න පුළුවන්. හරිම රසයි මේ රෙසිපි එක. ඒ වගේම තමයි හරිම ඉක්මනට හදා ගන්න පුළුවන් කෑමක්. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම මේක හදා ගන්න අවශ්‍ය කරි එක තමයි මම ඉස්සෙල්ලාම හදාගන්නේ. ඒකට තාච්චියක් ලිපේ තියාගෙන පොල් තෙල් වලින් මෙසින් දෙකක් වගේ එකතු කරගන්නවා. ඔයාට මේකට බටර් උනත් පාවිච්චි කරන්න පුළුවන්. තෙල් ටික රත් වෙනකොට අබෑට වලින් තේ හැන්දක් වගේ එකතු කරගන්නවා. ඊළඟට බෑර ටික පුපුරනකොට ඒකට මම චූටියට කපාගත්ත තිබ්බ සුදු ලුණු රම්පි කරපිංච ටිකක් එකතු කරගන්නවා. දැන් මේ ටික තෙල් එකේ හොඳට බැද ගන්න ඕන. මේ ටික බැදීගෙන එනකොට මම හීනියට කපාගත්ත පොඩි ලුණු ගෙඩියකුයි ණය මිරිස් කරල් දෙකකුයි චූටියට කපලා එකතු කරගන්නවා. ඒකත් මේ වගේ හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. මම මේකට තව කෑලි මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. ඔයාට මේක කැමති විදියට හදාගන්න පුළුවන්. ඊළඟට ඒ ටිකක් දාගෙන හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේ ලුණු මිශ්‍රණයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ලුණු කුඩු ටිකක් දාගෙන තඹ ගතිප පොඩි අලගෙඩි 3ක් එකතු කරගන්නවා. මම මේ අල ටික තඹ ගන්නකොට ලුණු ටිකක් දාලම තමයි තඹ ගත්තේ. ඊට පස්සේ මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්න ඕන. අපි සාමාන්‍යයෙන් කට්ලට් එකක් හදා ගන්නවා වගේ මිශ්‍රණයක් තමයි අපිට එන්න ඕන. මේ වගේ හොඳට කලවම් කරගත්තට පස්සේ මම මේක ලිපෙන් බා ගන්නවා. ඊට පස්සේ මම මේ වගේ වෙනත් භාජනයකට මේ මිශ්‍රණය මාරු කරගෙන ඒකට දහි බෑයකින් යුෂ ටිකක් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඉතින් මේ විදිහට අල කරි එක හදාගත්තම හරිම රසයි. ඊට පස්සේ මම මේ මිශ්‍රණය චුට්ටක් පැත්තකින් තියාගෙන පාන් පෙති 4ක් අරගන්නවා. මම මේ පාන් පෙති 4 හොඳට පොඩි වෙන්න කඩා ගන්නවා. ඉතින් මේකේ වාට එක ගොඩාක් තුනියට තියෙන හන්ද මම ඒකත් කඩලා අරගන්නවා. මේ වගේ පොඩි කෑලි වලට කඩා ගන්න ඕන. ඊට පස්සේ අර අල මිශ්‍රණයට මේ පාන් ටික එකතු කරගන්නවා. පාන් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. අපිට සාමාන්‍යයෙන් බෝලයක් හදාගන්න පුළුවන් මට්ටමට මේක හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් මේ වගේ අතින් හොඳට අනා ගන්න. අනාගත්තට පස්සේ මෙන්න මේ වගේ බෝල හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේක කැමති විදියට කැමති හැඩයකට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒ ටික දවට ගන්න බිත්තරයකුයි පාන් කොළ ටිකකුයි අරගෙන තියෙනවා. බිත්තරේ මේ විදිහට හොඳට ගසා ගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට බිත්තර සාරු වල දවටගෙන බිස්කට් කුඩු වලත් තවර ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේක කැමති නම් දෙපාරක් කෝට් කරගන්න උනත් පුළුවන්. මේ විදිහට හදාගත්තට පස්සේ මම එක තෙල් තාච්චියක් ලිපේ තියාගෙන තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අඩු ගින්දරේ මේ ටික හොඳට බැද ගන්නවා. ඉතින් මේක බැද ගන්නකොට පොඩි කෑලි වගේ කැඩිලා වගේ එනවා. ඉතින් ඒ වුණාට බය වෙන්න දෙයක් නැහැ. මේක හොඳටම කැඩිලා යන්නේ නැහැ. ඉතින් මේකේ හොඳ බ්‍රවුන් කලර් එකක් ආවට පස්සේ අපිට පුළුවන් මේ ටික ලිපෙන් බා ගන්න. තෙල් ටික හොඳට බේරලා අරගන්න. ඉතින් ඊට පස්සේ තියෙන්නේ ඔයා කැමති සෝස් වර්ගයකුත් එක මේක කන්න. ඉතින් මේක හරිම ලේසි වගේම තමයි හරිම රස රෙසිපි එකක්. හරිම ඉක්මනට ඔයාට මේක හදා ගන්න පුළුවන්. අලකඩ එකක් ගෙදර හදලා තියෙනවා නම් ඒ වගේ දෙයකට උනත් මේ වගේ හදලා බලන්න පුළුවන්. හරිම රස රෙසිපි එකක්. ඉතින් මං හිතනවා ඔයා මේ රෙසිපි එකට කැමති වෙන්න ඇති කියලා. එහෙනම් මේ වගේ තවත් රසවත් වැදගත් වීඩියෝයක් අරගෙන එනකන් එතකන් ඔයාට සුබ දවසක්.